අපේ ශ්‍රී ඥානෝදය මධ්‍ය මහාවිද්‍යාලයේ සුස්වල විද්‍යාංශයයි අද රසායන විද්‍යාවේ පළමු ඒකකයේ වන පරමාණු ගොඩේ වල පළමු ප්‍රායෝගික පරීක්ෂණය වන කැතෝඩික කිරණ පරීක්ෂණය සිදු කරමු. මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා කැතෝඩික කිරණ නලය. මෙම නලය අඩු පීඩන තත්ත්වයකදී පවත්වාගෙන යොමු වෙනවා. ඒ සඳහා රික්ත පම්පයක් භාවිත කරනවා. නමුත් මෙම නලය නිෂ්පාදනයේදී අඩු පීඩන තත්ත්වයකදී නිෂ්පාදනය කර ඇති නිසා රික්ත පම්පයක් භාවිත කිරීම අවශ්‍ය වන්නේ නැහැ. ඊළඟට මේ සඳහා අවශ්‍ය වෙනවා ඉහළ විභව අන්තරයක්. මේ සඳහා මෙම ප්‍රේරණ දගරය භාවිත කරනවා. ප්‍රේරණ දගරයෙන් ලබා දෙන ඉහළ විභව අන්තරයත් නලය තුළ ඇති අඩු පීඩන තත්ත්වයක් උපයෝගී කර ගනිමින් කැතෝඩ කිරණ කැතෝඩයේ සිට ඇනෝඩයේ දෙසට ගමන් කිරීම සිදු වෙනවා. මෙහිදී ඇතිවන කැතෝඩ කිරණ ගමන් කරන මාර්ගයට කුරුස හැඩදී වස්තුවක් සබා නිරීක්ෂණ ලබා ගන්නවා. මේ කුරුස හැඩදී වස්තුවේ තිබුණු මායන සහිත සෙවණැල්ල ඇනෝඩයට සිටපෙත්තේ නිර්මාණය වේ. මෙහි නිගමනය වන්නේ කැතෝඩ කිරණ සරල රේඛීව ගමන් කරන බව. ඊළඟට කැතෝඩ කිරණ ගමන් මාර්ගයට හබල් සරක් යොදා නිරීක්ෂණ ලබා ගන්නවා. මේ නිගමනය වන්නේ කැතෝඩ කිරණ අංශු වලින් සමන්විත වන බවයි. කැතෝඩ කිරණ ගමන් මාර්ගයට චුම්බක ක්ෂේත්‍රයක් යොදා නිරීක්ෂණ ලබා ගන්නවා. මෙහිදී චුම්බක ක්ෂේත්‍රයට ලම්බක දිශාවකට කැතෝඩ කිරණ උත්ක්‍රමණය වේ.